අම්මට මගල්ලා යන්නේ මම ওই පැත්තට යනවා හිටියවා. ඒක එන්නේ උතන මොකද කරන්නේ? අපි මේ ටවුන් එක පැත්තේ යන්න කියලා බා. අම්මනේ. බයින්මයි නේ බං ගමන් යන්නේ. හැමදාම පයින් එපා. ඒකනේ බං. බයික් එකක්වත් ගනින්කෝ බං. බයික් එකක් ගන්නත් ඕනේ බං අපේ අයියටත් කියා හිටියේ. සල්ලි නෑ බං මේ දවස්වල අයියට. බලක අපේ අයියා. රටින් නම් සල්ලි යුවේ. නැත්තුව මේ අපේ අයියත් මේක මේ සල්ලි නෑ කියලා බලන් හිටියේ නෑ බං. බිස්නස් එකක් කරලා මේකත් අනන් දුන්නේ. ලැජ්ජා බෑ බං උඹලා අයියලා. මොන අයියලාද බං? ඒක අරන් දෙන්නේ බං පුළුවන් දවසක. අරන් දෙන්න. යකෝ එහෙම කියන්න පුළුවන් දවසක කියන්නේ. යකෝ දැන්නේ අරන් උඹ වයසට ගියා මම බයික් කරන් දෙන්න. බං උඹලා අයියලා නමට විතරද බං ඉන්නේ? බයික් එකක්වත් අරන් දෙන්නේ නෑනේ බං. ඌ ගියා බං ඔය බලට ඔය වයසට බයික් එකක් නෑ කියන ලැජ්ජාවේ බෑනේ බං. ඈ බං. හරි හරි බං අයියත් අරන් දෙයි මට තියෙන දවසක. උටත් මේ දවස් ටිකේ සල්ලි නෑ බං. ඌත් මේ මට බයික් එකක් අරන් දෙන්න හින්දා ඌත් එන අවුලෙන් ඉන්නේ. බයික් එකක් නැති හින්දා මට. ඌ අරන් දෙයි බං. එහෙනම් මම යන්නම් බං. යම. මම යනවා බං. බලන්න වැඩක් නෑ බං. කවදාවත් දෙන්නේ නෑ බං. බං මල්ලි අවුල් වෙනවා එකපාර ගියේ මොන වගුලක්ද බං මේකේ තේරුම මට බයික් එකක් කරන් දීපන් බං හැම එකම මට ලැජ්ජ කරනවා බං වරෙක පොඩ්ඩක් මෙහාට මල්ලි ඇයි කියපන් දෙගනින්කෝ ඉඳ ගන්න බෑ කියපන්කෝ මොකක්ද උඹේ අවුල කියපන්කෝ මට බයික් එකක් කරන් දීපන් මගේ යාළුවෝ හැම එකකටම බයික් එකක් තියෙනවා මට විතරයි බයික් එකක් නැත්තේ උන් හින්දා උන් ඉස්සරහා මම අසරණ වෙනවා හැම වෙලේම බං උඹලා අයියලා නමට විතරද බං ඉන්නේ? බයික් එකක්වත් අරන් දෙන්නේ නෑනේ බං. යා බං ඔය බලට ඔය වයසට බයික් එකක් නැහැ කියන ලැජ්ජාවේ බෑනේ බං ඈ බං මහත්තයා එන්න මොකටද මල්ලි ආවේ මහත්තයා මේකේ කාරණාව මගේ මල්ලිට බයික් එකක් ගන්න ඕනේ බයික් එකක් ගන්න මම අර අතේ සල්ලි නැහැ මම අද මෙච්චරයි මහත්තයා මේකට මට කීයක් කියලා දෙන්න පුළුවන්ද දෙන්න බං මේකටනේ මෙතන නැසම දාන්නකො මෙතන මහත්තයා ඔව් මල්ලි मैं गन्ना है मैं पोली कल ही वेलाड़ देंगे ना कोई बात नहीं है ना मैं ना मत මල්ලි ඇත්තට මේක එන්න හුඟක් සතුටුයි. කමක් නෑ මට පුළුවන් තරමින් මම මේ දේ කරේ. මේ දේ සතුටු වුණා නම් මට ලොකු දෙයක්. අම්මට කරන්නේ මොකුත් නෑ මම බයික් එකක් ගෙනාවා බං මට හවුද නේද? ඔව් අවුල නැහැ නේ හොඳයි නේ බං කවුද අරන් දුන්නේ? අපේ අයියා බං බලපං බදුම් කෝච්චියක් යනවා වගේ නෝක. දෙකින් බා යම අපිටත් එක ලැජ්ජාව වේවා. බා යම අපිටත් එක ලැජ්ජාව වේවා. අපිටත් එක ලැජ්ජාව වේවා. මොකද මල්ලි තල්ලු කරන් ඉන්නේ බයික් එක අයි බං මල්ලි තල්ලු කරන් ආවේ මොකද්ද බං මේ හුටක්කුවේ බයික් එකක් ඔබම තියාගෙන මේකට ඔබම අඩේ මල්ලි මට පුළුවන් දෙන්න බං මං කරේ මොකද්ද බං අයියේ මේ මගුල ඕක විකුණවන වෙන බයික් එකක් කරන් දීපන් මම
මංගා තිබ්බ සල්ලි වලට ආවම මම ඔය දේ කරේ. මංගා වෙන කීයක්වත් තිබ්බේ නෑ බං. මංගා තිබ්බ එක චේන් එකයි බං. මං ඒ චේන් එකට ඔය දේ කරේ බං. මට මොකක් හරි කරලා බයික් එකක් කරන් දීපන්. තව එකම එක දේ කරන්න තියෙනවා. මල්ලි වෙනුවෙන් මේ දේත් මං කරන්න. हेलो डॉक्टर डॉक्टर मैम मेरा हार्ट पेशेंट डॉक्टर मैम मैं ऑपरेशन नहीं करते तो साली मटा गන්න පුළුවන්ද डॉक्टर කමන්නේ डॉक्टर කමන්නේ डॉक्टर ඒක මට පස්සේ කරගත්තා මට ඊට වඩා මේ සාලිය හදිස්සියක් කොන්ලා දිනවා ඔන්න මල්ලි මගේ ජීවිතය අතුරු දාලාරි මම උඹට උඹ වෙනුවෙන් කරන්න ඕන දෙන්න දේ කරා. මගේ යුතුයකම මම ඉටු කරා. අඩේ මෙච්චර හොඳ බයික් එකක් මට අයියා තමයි අරන් දෙන්න ඇත්තේ. දැන් මට කට්ටියෙන්ද පෙන්නුවේ මටත් හොඳ බයික් එකක් තියෙනවා කියලා. මං අයියට කතා කරපු විදිය වැරදි. අනේ මගේ රත්තරන් අයියේ මට සමා වෙන්න. මං හිතුවේ නෑ ඔයා මට මෙච්චර ආදරේ ඇති කියලා. මට ඒක තේරුම් ගන්න ගොඩක් කල් ගියා.